අපි ජිරා account එක හැදුවා. account එක හදලා ඉවරයි දැන්. ඉතින් අපි ජිරාගේ පොඩි overview එකක් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් මේ වෙනකොට ඉන්නේ backlog එකේ. අපි summary එකට යමු මුලින්ම. ඉතින් අපි අර කලින් වීඩියෝ එකේ කතා කරනකොට breakdown chart ගැන කතා කරා. ඉතින් මෙතන ඔන්න තියෙනවා breakdown chart එක. ඉතින් ඕකේ වෙන්නේ අපි මේකේ හදනවා backlog එකේ sprint යනවා. ඒ ස්ප්‍රින්ට් වල යනකොට එක එක ටාස්ක් තියෙනවා. ඒ ටාස්ක් වල මීඩියම්, හයි, ලෝ, ලෝවස්ට් ඔය විදිහට යනවා එක එක ටාස්ක්. ඉතින් ওই ටාස්ක් ටික කොහොමද යන්නේ, කොයි කාලවල වලද යන්නේ, ඒව මොනවද කියලා බ්‍රේක් ඩවුන් chart එකේ දිනනවා. ඊට පස්සේ මේ type of work epic තියෙනවා, ටාස්ක් තියෙනවා, request, bug, feature ඔය ටික අපි මුලින්ම දාගත්තනේ. ඒක තව වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඕවා ගැන විස්තර අපිට ෆයිනලි ගන්න පුළුවන්. සමරි එකකින් අර ලීඩ් කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් කියලා අපි කිව්වේ. ලීඩ් කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් මට බලන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් අපි තා බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔන්න සමරි එකේ ඉන්නේ. දැන් මොකුත් වැඩ කරලා නැහැ. හරි. ඉතින් no activity yet මොම තියෙන්නේ. හරි කම්ප්ලීට් කරලා නැහැ. අප්ඩේට් උත් නැහැ. ක්‍රියේට් උත් නැහැ. මොකුත්ම නැහැ. හරි අපි යම් බෑක්ලොග් එකට. ඉතින් බෑක්ලොග් එකේ ඔන්න තියෙනවා ස්ප්‍රින්ට් එක. ඉතින් ස්ප්‍රින්ට් එකේ තමයි මේන්ලි වැඩ කරන්නේ. ඉතින් මුලින්ම අපි බෑක්ලොග් එකේ මෙන්න මෙතන හදනවා මොනවද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මේක හදමු නෙක්ස්ට් එකේ. දැන් අපි බලමු මොනවද මේ කතාව කියලා. මේ ක්‍රියේට් කියන එකෙන් මේකෙන් අපිට හදන්න පුළුවන් ස්ටෝරියක්, ෆීචර් එකක්, රික්වෙස්ට් එකක්, බග් එකක්. ඉතින් ওই විදිහට හදාගෙන අපි කිව්වේ අර මේ බග් ගේම් හදනවා කියලා. ඉතින් බග් හදන්න ඔතනින් කොහොම හදන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් වර්ක් ටයිප් මොකක් කර වෙන එකක් හදන්න. ඉතින් ඔතනින්ම වගේම අපිට මෙන්න මෙතනින්ත් හදන්න පුළුවන්. මෙතනින් හදන්න පුළුවන් අපේ මොකද්ද ප්‍රොජෙක්ට් එක කියලා. දැන් අපි එක ප්‍රොජෙක්ට් එකයි තියෙන්නේ. ඉතින් ප්‍රොජෙක්ට් එක හදන්න පුළුවන්. මෙතනට එන්න ඉස්සෙල්ලා මම පොඩි දෙයක් කියලා ඉන්න. මෙන්න මේ හරිය. බලමු මේක. මේ තියෙන head people. අපේ දැන් මේ ප්‍රොජෙක්ට් එකේ. තව කාව හරි අපි ඇඩ් කරගන්න ඉපේ. දැන් මම විතරද මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නේ. අපිට ඒකට වෙන කාව හරි තව ඇඩ් කරගන්න ඕන අපේ group එකේ කට්ටියව. මේකේ තියෙනවා plan එක. හරිද? මම ඒකටත් ගිහිල්ලා එන්නම්. මේ plan එකේදී අපි දැන් use කරන free plan එකනේ. මේකේ 10 දිනක් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඔන්න limitation එක. ඊට වඩා ඇඩ් කරන්න නම් ඔන්න pay කරන්න වෙනවා මේකට. හරි? ඒකත් අපි දැනගෙන මෙතෙන්ට යනවා. ඉතින් ඔන්න දැන් කොතනද අපි ගියේ? මෙතනින් add people. හරි. දැන් මෙතනින් මම දෙන්න ඕනේ. එයා ජිරා එකේ join වෙලා තියෙන email එක. ඉතින් අපි යාට දෙමු මගේම වෙන email එකක් දෙමුකෝ. ඔන්න මම යාව ඇඩ් කරගත්තලු. දැන් ඊළඟට රීප්‍රෙස් කරමු බලන්න. ඊමේල් එකට යන්නම් පොඩ්ඩක් බලන්න ඊමේල් එක වෙලා තියෙන කියලා. රයිට් ඊමේල් එක ඇවිල්ලා. මට දැන් ඊමේල් එකෙන් ලොග් වෙන්න බැරි වෙයි මේ මැෂින් එකෙන්. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්නම් හොඳේ. මෙන්න මේ විදිහට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා යාට. ඔන්න මෙන්න මෙතන ඇක්සෙප්ට් කරලා යාට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් යා ජොයින් වුණා කියලා අපි හිතමු. මගේ අද PC එකෙන් ලොග් වෙන්න.
දැන් අපිට මේ ප්‍රොජෙක්ට් එකට දැන් අපි තව එක්කෙනෙක් වැඩ් කරගත්තනේ. ඒ කවුද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙතන ටීම්ස් එකෙන් ගිහිල්ලා. ඔන්න දෙන්නෙක් ඇඩ් වෙලා තියෙන්නේ. තව කට්ටිය ඇඩ් කරන්න ඕන මෙන්න මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඊමේල් එක through. ඔන්න ඊට පස්සේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මම දැන් පිටිපස්සට එන්නම්. ඉතින් ඔය විදිහට මේකට ඇඩ් කරාට පස්සේ අපිට දැන් මොකක් හරි එකක් හදන්න දැම්මට පස්සේ දැන් මෙතන user login කියලා දාමු. අපි දෙවිදිහටම හදමුකෝ. ඉතින් මේක මේ විදිහට හැදුවට පස්සේ අපි මේවා තව ඉස්සරහට කතා කරමු තව ටික වැඩිපුර. ඉතින් දැන් ඔන්න මම බෑක්ලොග් එකේ එකක් හදලා තියෙන්නේ. ඉතින් මට මේකට තව තව දේවල් දාන්න පුළුවන්. මම නිකමට assign කරන විදිහ විතරක් පෙන්නන්න. දැන් මේක unassign තියෙන කාවත් assign කරලා නේ අපි. මෙතනින් මට මෙන්න දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ දෙන්නගෙන් ඕනෙක් කෙනෙක් දාන්න පුළුවන්. දැන් මේ තියෙන මගේ එක, මේ තියෙන අනිත් එක. ඔය විදිහට යාවන assign කරන්න පුළුවන්. තාම මේක ඇතුළට කියලා තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු. ඉතින් ඔය විදිහට තමයි බෑක්ලොග් එක යන්නේ. මේක ස්ප්‍රින්ට් එකට දැම්මම ස්ටාර්ට් කරා. ඊට පස්සේ මේ ස්ටාර්ට් වුණාම to do එකේ වැටෙනවා. ඉතින් ඒවා වැඩ කරන් යනකොට in progress අපි අර කතා කරපු theory එකට යනවා workflow එකට. ඊට පස්සේ in review වැටෙනවා. ඊට පස්සේ done වැටෙනවා. ඉතින් මේ backlog එකේ මොකක් හරි create කරනකොට මේක normal create වෙලා තියෙන්නේ. මේ වගේම bug එකක් විදිහට create කරන්න පුළුවන් QA ට. හරි request feature story එකක් විදිහට යන්න පුළුවන්. ඔය විදිහට කතන්දරය යන්නේ. ඉතින් බෝඩ් එකේ අන්තිමට වැටෙනවා මේක වැඩි කරන් යද්දි කෝඩ් කියලා තියෙන්නේ මේක ඔය GitHub වගේ එකකට කරන එක කරලා වැඩ කරනකොට ටයිම් ලයින් එක තියෙන්නේ මම දැන් කීය මාසේ මොනවද කරලා ඉවර කරේ කියලා ඔය ස්ප්‍රින්ට් වයිස් මේකේ වැටෙනවා ටයිම් ලයින් එක. ඉතින් ප්‍රොජෙක්ට් එකක් කරනකොට අපි ටයිම් ලයින් එකක් කියලා ඔයගොල්ලෝ ගෲප් ප්‍රොජෙක්ට් හරි මේ කරලා ඇති සමහරවිට ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් කරලා ඇති කැම්පස් එකේදී හරි නැත්තම් දැන් ඔයගොල්ලෝ වැඩ කරන් යද්දි මේ Jira එකේ අත්දැකීම ඇති ඔයගොල්ලන්ට. ඉතින් මේ පෙබ්‍රුවරි වල තමයි දැන් මම වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඔහොමම කල්ලි ඇති ජූලි විතර වෙනකොට ස්ප්‍රින්ට් වල මොනවද කරේ කොයි කාලවල වලද කියලා මේ විදිහ දාන්න පුළුවන්. එපික්ස් එහෙම දාලා ලස්සනට හදන්න පුළුවන්. ඉතින් අපි ඔය ටික ඉස්සරහට බලමු. ඉතින් pages ඉතින් ඔය විදිහට තියෙනවා forms. ඉතින් මේකේ තව කතන්දර ටිකක් තියෙනවා calendar deployment ඔය විදිහට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි මෙතෙන්ට ගියේ මේ Jira කියලා ගියාට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මොනවද අපේ තියෙන ප්‍රොජෙක්ට්ස් කියලා. ඔන්න දැන් මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. දැන් මේ viewed කියන එකේ තියෙන්නේ worked on. ඔන්න දැන් අපි හදපු එක. ඊට පස්සේ assign to me. ඔන්න දැන් මම මොකකට assign කරලා තියෙනවා නම් shared boards ඔය විදිහට කතන්දරේ තියෙන්නේ. ඊට පස්සේ recent කියලා මම මොනවද කරපු වැඩ ටික බලා ගන්න පුළුවන්. started මේ apps කියලා කරන explore more app ඔය විදිහට තියෙනවා. ඉතින් ඔන්න දැන් එක එක app එක අපිට වැඩ කරන්න පුළුවන්. අපි දැන් මේ එකකට ගිහිල්ලා බලමු. දැන් මේක මොකක්ද කියලා. ඉතින් ඔය විදිහට අපිට apps කරන්න පුළුවන්. බලමු චුට්ට වෙලාවක්. එහෙනම් මේකේ මොකද්ද තියෙන්නේ? ඔන්න test case management and execution cross project reporting and recovery ඊට පස්සේ REST API ඔය විදිහට එක එක දේවල් ටිකක් තියෙනවා. අපිට මේවත් එක වැඩ කරන්න පුළුවන්. අපි ඒව ගැන ඉස්සරහට බලමු. ඉතින් මේ විදිහට apps 1000ක් විතර මෙතන බලා ගන්න පුළුවන් කියලා දාලා තියෙනවා. ඉතින් ඔන්න plans කියලා කතාවක් තියෙනවා. ඔන්න view all plans create කරගන්න පුළුවන් plan එක. අපේ ප්‍රොජෙක්ට් එක ටීම් එක අපි එක බැලුවා. ඊට පස්සේ මේකත් බැලුවා. අපි මේකෙන් හදපු ඊළඟ වීඩියෝ එකේදී ඊට පස්සේ ට්‍රයිල් එක ගැන බැලුවා. notifications දැන් අපි දැන් මම මොන හරි කරොත් අනිත් එක්කෙනා notification එකක් එනවා. ඒවා මෙන්ෂන් කරොත් එනවා. ඒ වගේ notifications අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා help section එක. මේ help section එකේ අපිට මොන හරි ගැටලුවක් තියෙනවා නම් බලා ගන්න පුළුවන්. මේකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ settings කියලා තියෙනවා. general settings notifications වල settings ඊට පස්සේ system Jira apps space work items marketplace apps ඊට පස්සේ user management billing කියලා තියෙනවා. ඉතින් අපිට මේවා ගිහිල්ලා check කරන්න පුළුවන්. ඉතින් අපි දැන් කලින් බැලුවා වගේ theme එක වෙනස් කරන්න ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. black color theme එකත් හොඳයි. මම ඒකත් එක්ක ඊළඟට යන්න. ඊට පස්සේ profile එකේ settings අපිට හදා ගන්න පුළුවන් ඕන දෙයක් වෙනස් කරගන්න. ඊළඟට තියෙනවා account settings ගිහිල්ලා ඉස්සර යනවා.
මේ විදිහට Jira admin එක settings වලට අපි ගියා access මේ විදිහට එක එක settings තියෙනවා අපි මේවා ගැන ඉස්සරහට explore කරමු. එතකොට දැන් මේ Jira account එක හැදුවා අපි මේ project එක හැදුවා අපි. දැන් අපි normally මේකේ admin කෙනෙක් වෙලා තියෙන්නේ. අපිට අනිත් ඒවා add කරන්න පුළුවන්. මම මෙතන administrator එකට යමු බලන්න. administrator එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් overview එක. දැන් මෙතන නැහැ. දැන් අර backlog එකේ එහෙම. oops කියන විස්තර manage accounts service accounts domains ගැන එහෙම අපි ඉස්සරහ deeply කතා කරනවා. ගන්න පොඩි overview එකක් බලාගන්න. හරි. ඉතින් ওই ටික තමයි මට දැන් පෙන්වන්න ඕනේ ඔයගලන්ට. ඉතින් ඔය විදිහට තමයි Jira එකේ overview එකක් අපි යන්නේ. ඊළඟට අපි කොහොමද issue එකක් දාන්නේ? backlog එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ? sprint එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ? මොකක්ද sprint එකක් කියන්නේ? කොහොමද start කරන්නේ? ඔය ටික ඊළඟට බලමු. ඉතින් එහෙනම් මෙතනින් අද වැඩි end කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අනිත් ඒකට බලන්න share කරන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලලා එහෙනම් අදට අපේ වැඩේ end කරනවා. Thank you කට්ටියටම.